ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය කියන්නේ ඇත්තටම අපේ ජීවිතවලට ගොඩක් සමීප දෙයක් නේද? ගමේ පොඩි ඉස්කෝලේ ඉඳලා ජාතික මට්ටමේ විභාග දක්වා මේ හැම දෙයක්ම එකට ගැට ගැහිලා තියෙන්නේ. හැබැයි ඉතින් මේක ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කවුද මේක පාලනය කරන්නේ? අන්නේ ප්‍රශ්නවලට උත්තර තමයි අපි මේ කතාබහෙන් හොයන්නේ. අපි මේ දැවැන්ත පද්ධතියේ කොටස් එකින් එක ගලවලා බලමු. මුලින්ම බලන්නකො මේ පද්ධතිය කොච්චර ලොකුද කියලා. 10,000කටත් වඩා වැඩි පාසල් ගාණක් මුළු ලංකාවෙම. හිතාගන්න පුරුවන්ද? ඉතින් මෙච්චර විශාල ජාලයක් කොහොමද එකට තියාගෙන පාලනය කරන්නේ? මොකද්ද මේක පිටිපස්සේ තියෙන ක්‍රමවේදය? හොඳයි. මේ තමයි අපි කතා කරන්න යන දේවල්. මුලින්ම අපි බලනවා අධ්‍යාපන ශාස්ත්‍රය ගැන පොදුවේ. ඊට පස්සේ පාලනීය කාතේද විභාග ක්‍රමය, පාසල් ඇතුලේ වෙන දේවල් සහ අන්තිමට සිසුන්ටයි ගුරුවරුන්ටයි ලැබෙන සහයෝගය ගැන. හරි. අපි නම් පළවෙනි කොටසට යමු. අධ්‍යාපන ක්ෂේත්‍රය. මේ මුළු පද්ධතියම හිටගෙන ඉන්නේ එක මූලික නීතියක්, එක මූල ධර්මයක් උඩ. ඒකෙන් තමයි තීරණය වෙන්නේ කවුරු අනිවාර්යෙන්ම මේ පද්ධතියේ කොටසක් වෙන්න ඕනේද කියලා. මෙන්න ඒ නීතිය. හරිම සරලයි. ලංකාවේ හැම දරුවෙක්ම වයස අවුරුදු 5 ඉඳලා 16 වෙනකල් පාසල් යන්න ඕන. ඒක නීතියෙන් අනිවාර්ය කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි හැමෝටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරන අත්විවරම. දැන් ඊළඟ ප්‍රශ්නය. අර අපි මුලින් කිව්ව පාසල් දසදහකටත් වඩා වැඩි ගාන. කවුද මේවා කළමනාකරණය කරන්නේ? පාලනය කාගේ අතේද කියන්නේ? බලමු මේ පාලන ව්‍යුහය කොහොමද කියලා. හරි. මෙතන තියෙන ප්‍රධාන බෙදීමක්. එක පැත්තකින් තියෙනවා ජාතික පාසල්. මේවා කිලිම මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තමයි පාලනය වෙන්නේ. අනිත් පැත්තෙන් රටේ තියෙන අති බහුතරයක් පාසල්, ඒ කියන්නේ පළාත් පාසල්, අදාළ පළාත් සභාව යටතේ කළමනාකරණය වෙනවා. ඉතින් මේක ද්විත්ව ව්‍යුහයක්. හොඳයි. පාසල් මට්ටමේ පරිපාලනය එහෙම වුණාල් ඊටත් වඩා ඉහළින් රටේ අධ්‍යාපනයේ සමස්ත දිශාව තීරණය කරන ප්‍රතිපත්ති හදන්නේ කවුද? අන්න ඒ වගකීම තියන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට. නැත්නම් අපි කියනවා NEC කියලා. මේක තමයි රටේ අධ්‍යාපනය ගැන ඉහළම මට්ටමින් හිතන උපදෙස් දෙන ආයතනය. ඔවුන් ජනාධිපතිවරයාට උපදෙස් දෙනවා රටේ අධ්‍යාපනය දිගු කාලිනව ගෙනියන්න ඕන කොයි පැත්තටද කියලා. හරි, දැන් අපි කතාව ටිකක් වෙන පැත්තකට හරවමු. ශිෂ්‍යයෙක්ගේ ජීවිතයට කෙලින්ම බලපාන අනාගතයේ තීරණය කරන ප්‍රධානම දේවල් වලින් එකක් තමයි විභාග. බලමු මේ විභාග යන්ත්‍රණය පිටිපස්සේ තියෙන ආයතන ගැන. විභාග දෙපාර්තමේන්තුව. මේ නම නම් ඉතින් නොදන්න කෙනෙක් නැහැ. 5 වසර ශිෂ්‍යත්වයේ ඉඳලා සාමාන්‍ය පෙළ, උසස් පෙළ දක්වා මේ හැම ජාතික විභාගයක්ම පවත්වන්නේ ඔවුන්. ඒ වගේම ප්‍රශ්න පත්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කරන එක, ප්‍රතිඵල නිකුත් කරලා ඒ මත සහතික දෙන එක, මේ හැමදේම ඔවුන්ගේ වගකීමක්. එතකොට විභාග තියන්නේ මොන වගේන්ද? ඉගෙන ගන්න දේවල් වලින් නේද? ඉතින් ළමයි ඉස්කෝලේදී ඉගෙන ගන්න ඕන මොනවද? පොත්වල තියෙන්න ඕන මොනවද කියන සම්පූර්ණ විෂයමාලාවම හදන්නේ මහරගම තියෙන ජාතික අධ්‍යාපන ආයතනය. ඒ කියන්නේ NIE එක. හොඳයි. අපි දැන් ජාතික මට්ටමේ ආයතන වලින් බැහැලා පොඩ්ඩක් පාසලක් ඇතුළටම ගිහින් බලමු. පාසල් ජීවිතයේ තන තේන ක්‍රමවේද ගැන කතා කරමු. මෙන්න බලන්න පාසල් වර්ග කරන පොදු ක්‍රමයක්. උසස් පෙළට විෂය ධාරා 3ම, ඒ කියන්නේ සයන්ස්, ආර්ට්ස්, කොමර්ස් 3ම තියෙන ඉස්කෝලවලට කියනවා 1A B පාසල් කියලා. හැබැයි ආර්ට්ස් සහ කොමර්ස් විතරක් තියෙනවා නම් ඒ පාසලක් 1C ගණයට තමයි වැටෙන්නේ. හැබැයි ඉතින් පාසලක් කියන්නේ වෙරුම් ගොඩනැගිලි ටිකක් නෙවෙයිනේ. ඒක ප්‍රජාවක්. අන්න ඒ ප්‍රජාවයි පාසලයි එකට සම්බන්ධ කරන පාලමක් තමයි පාසල් සංවර්ධන සමිතිය කියන්නේ. දෙමව්පියෝයි ගුරුවරුයි එකතු වෙලා පාසලේ දියුණුවට වැඩ කරන තැන. සිසුන්ට තියෙන සහයෝගය එතනින් නවතින්නේ නැහැ. ජාතික මට්ටමනොත් වැදගත් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ බලන්න පාසල් පෝෂණ වැඩසටහන සහ නිලයඳුම් වවුචර් ක්‍රමය. මේ දෙකේම ප්‍රධාන අරමුණ තමයි ළමයින්ට තියෙන බාධක අඩු කරලා සම්පූර්ණ අවධානය ඉගෙනීමටම දෙන්න උදව් කරන එක. හරි. අපි දැන් එනවා අපේ කතාවේ අවසාන, ඒ වගේම වැදගත්ම කොටසකට. මේ මුළු අධ්‍යාපන පද්ධතියේම කොඳු නාරටිය. ඒ කියන්නේ සිසුන්ටයි ගුරුවරුන්ටයි සහයෝගය දෙන ක්‍රමවේද ගැන.
ගුරුවරුන්ගේ පුහුණුවට ප්‍රධාන ආයතන වර්ග දෙකක් තියෙනවා. බලන්න මේ වෙනස. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් කරන්නේ ගුරු වෘත්තියට අලුතින් එන අයට පුහුණුව දෙන එක. ඒකට කියනවා පූර්ව සේවා පුහුණුව කියලා. ඒ අතරේ දැනටමත් ඉස්කෝලවල උගන්වන ගුරුවරුන්ගේ දැනුම අලුත් කරන්න සේවාස්ත පුහුණුව ලබා දෙන්නේ ගුරු විද්‍යාලවලින්. මේ අලුත් කාලේ තාක්ෂණයත් අධ්‍යාපනයට එකතු වෙලා ඊ-තක්සලාව කියන්නේ රජයේ නිල ඔන්ලයින් ඉගෙනුම් වේදිකාව. මේක හරහා සිසුන්ටයි ගුරුවරුන්ටයි ඩිජිටල් විදියට පාඩම් අභ්‍යාස වගේ ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. මේ පද්ධතිය අභියෝගවලට මුහුණ දෙන විදියට හොඳ උදාහරණයක් තමයි ගුරුගෙදර වැඩසටහන. මතක ඇතිනේ 2020 කොවිඩ් වසංගත කාලේ අන්න ඒ වෙලාවේ ගුරුවරුන්ගේ පුහුණුවීම් නතර නොකර ඔන්ලයින් ක්‍රමයට දිගටම කරගෙන යන්න තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. ඉතින් අපි පාසල් දවස් 1000කින් පටන් අරන් පාලන ව්‍යුහ ප්‍රතිපත්ති විභාග හරහා ගුරුවරුන්ටයි සිසුන්ටයි දක්වාම ලොකු ගමනක් ආවා. මේ හැමදේම එකට එකතු වුණාම මේ දැවැන්ත පද්ධතිය ඇතුලේ ඇත්තටම හොඳ සාර්ථක අධ්‍යාපනයක් කියන්නේ මොකක්ද? අන්න ඒක තමයි අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නේ.